ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අද ජීවන් ටෙක් YouTube channel එකෙන්. අද මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ මෙන්න මේ සිංගර්. right? සිංගර් high speed machine එක මොන ආකාරයේද needle bar timing තියාගන්නේ. ඒ වගේම hook timing, right? හැරියර timing තියාගන්නේ මොන ආකාරයේද කියලා තමයි අද මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ. right? ඉතින්ලාම අපි මෙන්න මේ plate එක ගලවලා ඉවත් කරගන්න ඕනේ. ඊට අමතරව ප්ලේට් එකට අමතරව ඊට යටින් තියෙන ෆීඩොක් එක එහෙම නැත්නම් දැති සෙට් එක ගලවලා ඉවත් කරගන්නත් ඕනේ. බලමු මේක ඉවත් කරගන්නේ කොහොමද කියලා. රයිට්. ෂැටල් එක හරි බොබින් එක හරි තියෙනවා ඒ දෙකත් ගලවලා අයින් කරගන්න. නැත්නම් මේ ටයිමින් එක තියන්න බෑ. රයිට්. මේ ආකාරයට මේ ප්ලේට් එකේ මේ යන දේ ගැලෙවට පස්සේ ප්ලේට් එක ඉවත් කරගන්න පුළුවන්. right. ඊට පස්සේ මෙන්න මේ ෆීඩොක් එක. එහෙම නැත්නම් මේ දැති සෙට් එක ගලවලා ඉවත් කරගන්න ඕනේ. මේ ආකාරයට මේ යන දේ බුරුල් කරාට පස්සේ ගැලෙවුවට පස්සේ මේ ෆීඩොක් එක ඉවත් කරගන්න පුළුවන්. right. මෙන්න මේ ආකාරයට ඉවත් කරගන්න. ඉවත් කරගෙන ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මේකේ තියෙනවා ඇන දෙකක්. මේ හුක් එකේ එහෙම නැත්නම් මේ කැරියර් එකේ තියෙනවා මෙන්න මේ ඇන දෙකක්. හොඳට බලා ගන්න. එකක් මෙන්න මේ ඇනේ ඉවරට ගලවන්න බා භාගයට පුරුල් කරගන්න. right. අපි අනිත් ඇනේ පුරුල් කරගන්නවා. right. ඊට පස්සේ අපිට මේ හුක් එක ඕනේ පැත්තට කරකව ගන්න පුළුවන්. right. right. පුරුල් වුණා මදි වගේ පොඩ්ඩක් බලමු. මේක එහෙම කරකව ගන්න පුළුවන්. right. හොඳට බලා ගන්න. මේ දැන් අපිට ඕන අතර කරකව ගන්න පුළුවන්. right. ඒ වගේම මේ දෙපැත්තට ගන්නත් පුළුවන්. right. යගේ පුඩක් දෙපැත්තට ගන්නත් පුළුවන්. right. මෙන්න මේ ආකාරයට. right. ඔයගේ එක පැත්තකට ගන්නත් පුළුවන්. right. ඊට පස්සේ අපි කරන්නේ ටයිමින් තියෙන අවස්ථාවේදී මේ නීඩල් එක ඔහොම කැරකිලා පහළම ගිය අවස්ථාවේ. right. දැන් ඔයගොල්ලන්ට පේනවා මේක වදිනවා. ටයිමින් එක වැරදි. right. දැන් බලන්න කැරියර් එක නිකන් කරකවන්න පුළුවන්. right. මෙන්න එහෙම කරකවලා අපි ඊට පස්සේ මැෂින් එක කරකවන වීල් එකෙන් කරකවලා මෙන්න එහෙම නීඩල් එක පහළම ගිහිල්ලා ඉහළ එන අවස්ථාවේදී මෙන්න මේ අතට කැරියර් එක කරකවනවා. right. කරකවලා මෙන්න මේ වලට පේනවා ඔයගලන්ට පේනවා ඇති පොඩි මේ ගෙවුණු ආය කොටස. right. නෑ ගෙවුණු ආය කොටසක් පේනවා නීඩල් එකේ. මම පොඩ්ඩක් zoom කරලා පෙන්නන්නම්. right. දැන් ඔයගලන්ට පේනවා ඇති. right. හොඳට බලා ගන්න.
මේ තියෙන්නේ ගෙවුණු ආය කොටස. රයිට්. මෙන්න මේ කොටස. මෙතන ඉඳලා මෙතෙන්ටම තියෙනවා. රයිට්. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ටම තියෙනවා. රයිට්. හොඳට බලා ගන්න. ඊට පස්සේ අපි මේක ආයේ කරකවමු. පහළම ගිහිල්ලා ඉහළ එන අවස්ථාවේ රයිට් ඔන්න වගේ නවත්තගෙන මෙන්න මේ තුඩ රයිට් මේ හුක් එකේ මෙන්න මේ තුඩ හරියට මෙන්න මේ ගෙවුණු කොටස කෙලින් තියා ගන්න ඕනේ රයිට් මෙන්න මේ ආකාරයට පරිම මේකට ලං කරන්න නීඩල් එකට රයිට් මේක අපිට දැන් මේ පැත්ත කරකවන්න පුළුවන් ඉස්සරහට මේ පැත්තට ගන්නත් පුළුවන් රයිට් මෙන්න මේ වගේ තව ලං ඔයගලන්ට පේනවා ඉතින් කැමරාවෙන් බලනකොට තව ටිකක් ලං කරන්න පුළුවන් රයිට් මෙන්න මේ වගේ රයිට් ඊට පස්සේ අපි කරන්නේ රයිට් මෙන්න මේ ඔයගලන්ට පේනවා දැන් ගෑවෙනවා රයිට් කරගෙනකොට ගෑවෙනවා මේක තමයි පොඩ්ඩක් පස්සට කරගන්නවා රයිට් right right ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති ගෑවෙන්නේ නැතුව තමයි ගමන් කරන්නේ right දැන් හොඳට බලා ගන්න right right මම ඔයගොල්ලන්ට කිව්වා මේ බාගෙට බුරු කරගන්න කියලා right බාගෙට බුරු කරගන්න කිව්වේ මේ කැරියර් එක කරකවනකොට අපි අතින් ඇල්ලුවාම කැරියර් එක කරගෙන නැති මානෙට තමයි බුරු කරගන්න ඕනේ මොකද ටයිමින් එක තියද්දි නැත්තම් අමාරුයි මේ කරගෙන්නත් ඕනේ right ඊට පස්සේ මේ යන දේ තද කරගන්නවා right දැන් බලා ගන්න ඔයගොල්ලෝ කැරියර් එක සහ නීඩල් එක රයිට් නීඩල් එක අර ගෙවුණු අය කොට තරහා ගමන් කරන්නේ මොන ආකාරයකද කියන රයිට් ඔයගොල්ලෝ නම් තව පොඩ්ඩක් කිට්ටු කරන්න පුළුවන් නීඩල් එකට මට මේ පොඩි ඈතක් තියෙනවා රයිට් ඊට අමතරව තව දෙයක් බලා ගන්න මේ හරියටම මැදින් නෙමෙයි ගමන් කරන්නේ ගෙවුණු කොටසේ ඒක නිසා නීඩල් එක පොඩ්ඩක් පාත් කරන්න වෙනවා රයිට් මේ පහළ කෙළවරෙන් තමයි ගමන් කරන්නේ රයිට් රයිට් මෙන්න මේ ආකාරයට තමයි නීඩල් බාර් ඩ්‍රයිවින් තියාගන්නේ මේක තියලා ඔයගොල්ලෝ ෂැටල් එක සහ බොබින් එක හයි සවි කරලා බලන්න උඩ නීඩල් එකේ ඉඳිකට්ටත් නූලක් දාලා ඔයගොල්ලෝ කරකවලා බලන්න යට නූල් උඩට එනවාද කියලා රයිට්
එහෙම එනවනම් ටයිමින් එක සාර්ථකයි රයිට්. නමුත් මහගෙන යනකොට පොඩි වෙනසක් වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ ටයිමින් එක දෙපැත්තට ඇඩ්ජස්ට් කරලා බලන්න රයිට්. මම කිව්ව ආකාරයට පොඩි වෙනසක් කරලා බලන්න. එතකොට ටයිමින් එක සාර්ථකයි රයිට්. එහෙමනම් බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට.